දිනෙන් දින අලුත් වන ක්‍රීඩා නීති ඉනිම් 10ක් තුල අර්ධශතක 3ක් ලබා ගැනීම අනිවාර්යයි. කාණ්ඩ 3ට ලබා ගත යුතු ලකුණු සංඛ්‍යාවන් අද වීඩියෝ එකෙන් අපි අද කතා කරමු. ඉවර වෙනකම් බලන්න. ශ්‍රී ලංකා කණ්ඩායම වසර 10ක් පුරා ලද අන්ත පරාජයන් හේතුවෙන් මේ වන විට ICC පවා ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගයකට ගෙවන මුදල් ප්‍රමාණයද අඩුවීමක් පෙන්නුම් කරයි. එයට හේතුව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරග දිගින් දිගටම පරාජය වීමෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරග නැරඹීමේ අඩුවීමක් පෙන්නුම් කරන නිසා ICC සමග සමහර වෙළඳ සන්නාමයන් ඉවත් වීම මෙයට ප්‍රධාන බලපෑම ලෙස ක්‍රීඩා විස්තර විචාරකයන් මත පළ කරනවා. එම හේතු නිසා ICCන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවන මුදල් අඩුවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වන විට ලොකු අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මේ දිගින් දිගටම පැමිණිය හොත් ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ICC ලබා දෙන තරඟද අඩුවීමට ලක්වේ. මෙවැනි සිදුවීම් නොවීමට වර්තමානයේ ක්‍රිකට් ගොඩනැගීමට තේරීම් කමිටුවට ප්‍රබල අභියෝගයක් වී ඇත. ඒවාට මුහුණ දීමට ඔවුන් නව නීති සම්පාදනය කරයි. ඉදිරි තරඟවලදී පන්දුවට පහර දෙන ක්‍රීඩකයන්ට යම්කිසි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම අනිවාර්ය වේ. මෙය පන්දු යවන්නන්ට අදාළ නොවන නීතියක් වේ. එයට හේතුව අප කණ්ඩායම තුළ ප්‍රබල පන්දු යවන්නන් කීප දෙනෙකු සිටීම එයට ප්‍රධාන හේතුව වේ. ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන තරඟ ඉනිම් 10ක් තුළ එක් ක්‍රීඩකයෙක් අවම වශයෙන් අර්ධශතක 3ක් ලබා ගැනීම අනිවාර්ය වේ. ඉතිරි ඉනිම් 7 තුළ මුළු ලකුණු 250ක් 300ක් අතර ලකුණු පරතරයක් පවත්වාගෙන යාමද ක්‍රීඩකයන්ට ක්‍රිකට් කණ්ඩායම තුළ ඉදිරියට රැඳී සිටීමට ප්‍රධාන හේතුවක් වේ. එම ඉලක්කය ලබා ගැනීමට නොහැකි ඕනෑම ක්‍රීඩකයෙක් තරඟාවලියෙන් ඉවත් කිරීමට සූදානම් බව වැඩිදුරටත් වාර්තා වේ. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරි පැවැත්මට බලපාන ප්‍රධාන සාධකය වේ. ඉතින් වර්තමානයේ මේ වන විට මෙවැනි නීති කණ්ඩායමට ගෙන ඒම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. තවත් මෙවැනි අලුත් වන විස්තර සැමට කලින් දැනගන්න සබ්ස්ක්‍රයිබ් කර අපගේ නාලිකාවට එකතු වන්න. ස්තුතියි.